ආවඩා අයිබෝන් වේවා. මම එහෙම කියන්නේ ඇයි දන්නවද? වේවා කියලා කියන්නේ. මම ඉස්සලා මේ කියන්නම්කෝ. මම නම කියන්න බය නැති, කරපු වැඩ පෙන්නපු, කරන වැඩ කියපු, වැරදි කමෙන් නැති කන්තලේ බහිර දේවාලයේ දුර්ල සන්ත නිසා වේවා කියලා කිව්වේ. මම ඉස්සලා මෙන්න මේ දේ කියනවා. අඳුම් 5000ක් බලලා පෙන්නුවා. අඳුරක් මගේ බලපු මිනිස්සු ඉන්නවා නම් ඒ මිනිස්සු මෙතන ලියාපදිංචි වෙලා තියෙනවා. මම ඒ සඳහා කියපු දේ මෙතන සටහන් වෙනවා. ලක්ෂ 25ක් නේද? මම එහෙම කරලා තියෙනවා. තව දෙයක් කියන්න තියෙනවා. තරහෙන් කතා කරන්නේ අද කන්තලේ බහිර දේවාලයේ දුර්ලසන්ත. ඇයි දන්නවද? මගෙන් වැඩ කරගත්තේ උන්ටයි මම මේ කියන්නේ. හොඳට අහගනින්න. බහිරවට පස්සපැත්ත ආරෝපේ උන්ටයි මම මේ කතා කරන්නේ. බොලා මේ channel වල දැකලා තියෙන්නේ අර වෙදා මච්චරක් ගත්තා මෙච්චරක් ගත්තා මාරුවේ දැම්මා බොරු කිව්වා එහෙමනේ. මේ විද මහත් එහෙම නැහැ. අඳුනක් බලන්න බැරුණා නම් ඒ සල්ලි තැම්පත් කරලා ඒ මිනිසුන් ගත්ත සල්ලි ආයි දුර්ගතන හරහා සම්බන්ධ වුණාම කියන්න බැයි නම් ඒ සල්ලි තැම්පත් කරලා ඇති. මේ වීඩියෝ ඒගොල්ලෝ බලනවා. වැදගත් කමෙන්ට් එකක් දාන්න. පැහැදිලිද? ඒක එකක්. ඊගාට මම මෙන්න මේ දේ කියනවා. මම පහුගිය ටිකේ දැක්කා. මොකද මම හැමදාම ඔය දාන කමෙන්ට් නම් බලන්නේ නැහැ. මොකද මගේ මේ පේජ් එක උනත් කරගෙන යන්නේ මගේ පුතාලා. මම මෙසෙන්ජර් වල සම්බන්ධයක් නැහැ. පැහැදිලි නේද? මෙසෙන්ජර් වලින් ගියාම එතනින් කියන්නේ මට කතා කරන්න කියලා. එහෙමයි වෙන්නේ වැඩි. හරිද? එතකොට මම මේ කියනවා මට කමෙන්ට් දාලා තිබුණා නම් කවුරු හරි තනිකර ෆේක් account. යාළුවෝ 350ට වැඩි එක account එකකින්වත් මට වැදගත් කමෙන්ට් එකක් දාලා නැහැ. එක්ක දේවාලකාරයෙක්. පැහැදිලිද? මම මේ අපේ දේවාලකාරයෙකුන් තමයි ඉස්සෙල්ලා කතා කරන්නේ. අර කඩවත වෙද මහත්තයෙක් දැක්ක නේද හොඳටම කාලා තිබුණා. මිත්‍යා දෘෂ්ටික වෙලා. වැදගත් හාමුදුරු නමක්. යකුන් ගෙන්නවල වැඩ ගන්න අපේ කොණ්ඩදෙවිය හාමුදුරු කියලා දුන්නා. පැහැදිලි නේද? එහෙම කාර්යයක් තිබුණා. ඉතින් මේ යකුන්ගෙන් වැඩ ගන්න පුළුවන් කට්ටිය තමයි වෙද මහත්තුරු කියන්නේ. මතක තියාගන්න. හරිද? මම ඒක කියන්නේ මෙන්න මේ නිසයි. බයිරව නම්බන්න පුළුවන් යක්කුන්ට විතරයි. මහසොන්දේ හාමුදුරුවෝ නමින් පහම්පත්තු කරන උන්ට විතරයි නිදන් කාර්ය කරන්න පුළුවන්. දේවාරූඩෙන් වැඩ කරන උන්ටයි මේ කියන්නේ. හොඳේ? වෙසමුනි බන්ධනයේට ආවඩලා උඹලා වැඩ කරාට කමක් නැහැ. කාලියම්මට වැඩ කරාට කමක් නැහැ. ගම්බාරප්පච්චි වැඩ කරාට කමක් නැහැ. දැඩි හදවතක් ඇති දැරිමුණ දේ හාමුදුරුවන්ට ගරු කරන දැඩි තීන්දුව ගන්න උන් එක සෙල්ලම් කරන්න එපා. මතක තියාගනින්න. මගෙන් වැඩ කරගත්තේ උන්ට මගෙන් උත්තම යන්ත්‍ර බලන්න ගත්තේ උන්ටයි මේ කතා කරන්නේ. රට රාජ්‍යවල ඉන්නවා. යන්ත්‍ර 10ක් 15ක් විතර තමයි මම කරලා තියෙන්නේ. පුතේ මං යන්ත්‍රයක් දෙන්නේ ලක්ෂ 5ටයි. එයින් අඩුව දෙන්නේ නැහැ. ලක්ෂ 1.25ක් දීලා බල යන්ත්‍ර දාගෙන දැන් මාස 3 ගෙවිච්ච උන් ඉන්නවා. මතක තියාගනින්න. මගෙන් ගත්තේ උන්ට මං කියන්නේ මං බොරු නම් මගේ වැඩ අරින්න නැත්නම් කමෙන්ට් කරපල්ලා. කරන දේ පෙන්නන කෙනෙක් මම. ඒකයි මං එහෙම කියන්නේ. ඊගාට නිදන් කාරණා වලට ඇවිල්ලා අඳුම් 5000ක් බැලුව නිදන් 5000ක් හැරුවේ නෑ. පැහැදිලිද? එහෙම ආපු ගොබ්බ 70ට නිදන් දෙන්නේ නෑ. හිඟන්නන්ට නිදන් දෙන්නේ නෑ. හිඟන්නන්ට රාජවංශය හදන්නේ නෑ. බෙරණ නැකතේ උන් එන්නම එපා. පැහැදිලිද? එහෙම වැඩ කරන කෙනෙක්, තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක්. එතකොට මගෙන් නිදන් කාරණා කරගත්තා නම් බහිරව ඇදිරියක්, බහිරව කිල්ලක්, බහිරව ඉනාවක් යොමු කරා නම් මගේ තාක්ෂණයේ හැටියට වැඩ කරගෙන සද්ද නැතුව ඉන්නවනම් මාතලිය පළාත වේවා, ගාල්ල දිස්ත්‍රික්කයේ වේවා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වේවා, අම්පාර දිස්ත්‍රික්කයේ වේවා. හොඳින් කියන්නේ. බහිරවව රවටලා උඹලට ඉන්න බෑ. මතක තියාගනින්න. හරිද? බහිරව කියන්නේ එහෙම කෙනෙක්. බහිරව සෙකන්ඩ් කරන්න පුළුවන් යක්ෂයන්ගෙන් විතරයි. දෙවියෝ උදව් කරන්නේ නැහැ කවදාකවත් උඹලට බහිරවගේ දේ බලහත්කාරයෙන් ගන්න. ඊගාවට මංගාවට නිදන් කාරණා වලට එනෙවුම් බහිරවට බය වෙලා වරෙන්න. මගෙන් වැඩක් කරගත්තේ වුන් ඉන්නව නම් මටත් පිටුපාලේ වුන් ඉන්නවා නම් බලට තේවාවට බුදුන් වඳින්න බුදුන් වැඳලා කාර්ය කරන්න හවස 6ට පහම්පත්තු කරන්න බුදු පහනපත්තු කරන්න බුදුන්ට සුවඳ දෙන්න කියලා දුන්නේ මම යක්ෂ කුලයේ වෙනුවෙන් වැඩ කරන්නේ. මම යක්ෂයෙක්ගේ අල්මක් බැල්මක් ගන්නව නම් යක්ෂ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මං මුදා හරිනව නම් ඒ කවුරු හෝ කෙනා බුදුමග ගිය කෙනෙක්. පැහැදිලිද? බුදුමග ගිය
සාධාරණ යක්ෂයන්ගෙන් තමයි වැඩ කරන්න කැමති. හොඳද? ඉතින් මම ඒක කියනවා. මොකද මං කරන්නේ බහිරව දේවාලයක් න ะ. මේ තියෙන්නේ මගේ බහිරවරණ. තා පින්තූර මේක එක්කව කරයි. මගේ බහිරව විමානේ මං හදලා තියෙන්නේ. මට ඇල්ම බැල්ම දෙන යකාගේ හැටියට විමානේ හදන්න මං දන්නවා. හරිද? වැරදි කමෙන්ට් දාපු උන්ටයි මේ කියන්නේ. මට තියාගෙන පොඩි යෙව්ව උඹලා. උඹලා මේ අපි කරන කාර්ය ගැන දන්නේ නැහැ. මටත් දැන් අවුරුදු 50ක් විතර වෙනවා. මට අවුරුදු 14ක අත්දැකීම් තියෙන්නේ මම තනියම වැඩ කරන්න රගෙන. ඒ කියන්නේ අවුරුදු 35 වගේ වෙන කාලේ වෙනකම්ම කඹුරලා ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? රුපියල් 5000ක් විදන් කරලා අඳුම් බලපියුන් ඉන්නව නම් බොරු කියලා තියෙනවා නම් කමෙන්ට් කරපල්ලා. මංගාට ආවනම් එකෙක් ඉස්සෙල්ලාම කරන්නේ බුදුන් වන්දන එක. මතක තියාගනින්න. තේවාවට බුදුන් වන්දන එක මං කරන්නේ. බයිරව කුලේ නමින් බුදුන් වන්දපල්ලා. මෙච්චර යුග ගණනාවක් රැකපු ආත්මෙට නැත්තම් බයිරව ආවාටට ගරු කරපල්ලා ඉස්සෙල්ලා. එහෙම කියලා තමයි මාත් එක්ක වැඩ කරන්නේ. මාත් එක්ක එහෙම දවස් 21ක් වේ වෙලා බුදුන් වන්දලා පටන් ගත්ත වැඩ කරපු උන්ටයි මේ කියන්නේ. මතක තියාගනින්න. මම හොඳින් කියන්නේ බහිරව රැකපු බහිරව කෙනෙක් ඉන්නවා නම් නිදොස් කරු නිදාස් කරපල්ලා. ඒකට හේතුව උඹලට බහිරව ඇඳිරියක් බහිරව විනාවක් බහිරව කිල්ලක් යොමු කරන්න මම උඹලගේ කේන්දරේ උතුම් වූ කාලෝහරාවල් තමයි මේ ආරක්ෂාවන් ස්ථාපනය කරේ. උඹලට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. යහතින් ඉන්නේ නැහැ. මට ගන්න නෙවෙයි මං කියවනේ උඹලගේ වාසනාවට හම්බ වෙන නිදන් වලට මං වක් කියන්නේ නැහැ. උඹලා දැනගන්න ඕන වෙද මහත්තයෙක් කියලා එකෙක් හිටියා කියලා. උඹලට එහෙම මතකත් නැහැ. රකින්න බහිරව උඹලා කියන දේ අහන තත්ත්වයටපත් වෙලායි තියෙන්නේ. එහෙම කරන්න බෑ. පැහැදිලිද? මං උඹලට උදව් කරන්නේ නැහැ කවදාකවත් එහෙම කරන්නේ. රකින්න බහිරව, රැකපු බහිරව, උත්තම බහිරව කුලය යක්ෂයෝ ඉස්සරහා දන්නමනවා තමා. පැහැදිලිද? අපිත් මහසෝන් කුලේ නමින් වැඩ කරන කට්ටියනේ. අපිත් හවසාය සිද්ධ මහසෝන් දේවතාවාගේ ආකර්ෂණීය තියෙන වෙලාවට බුදු පහන පත්තු කරන්න කියන කට්ටියනේ. සුවඳෙන් හැමදේම দমনය කරන කට්ටියනේ. පැහැදිලි නේද? ඉතින් මේ ඒ හින්දා ඒව දැනගෙන වැඩ රාජකාරී කරපල්ලා. ඒක තමයි හොඳ. හරිද? ඊගාවට මම කියනවා අර වෙද මහත්තයාට අර කඩවත පැත්තේ ඔබතුමාගේ ගමනේ කන්තලේ මම ඉන්නෙත් කන්තලේ. මහත්තයෝ වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා. වදිනවා ඒවා. තේරෙනවද? ඔයා ඒ කරපු වැඩෙන් අර හාමුදුරු කෙනෙක් බහිරවයන්ටනේ බැන්නේ. ඔයා එහෙන්රායත් අයලේ හරි මොකක් හරි යටින් ගත්තු දෙයක්. ඔයා බහිරව මුලා කරලා හින්දානේ මහත්තයෝ අර ටොපියක් කන්න වෙන්නේ. නැත්තම් ඔය කියන විදිහට බල බින්දින්න පුළුවන්ද? බල බින්දින්න පුළුවන් යන්ත්‍ර මන්ත්‍ර පොත්පත් පත්තිරු දැන් තියෙනවද? මොනවත් වැදගත් හාමුදුරු කෙනෙක් හරියට වැඩ කරන කෙනෙක් අගය කරනවා එක. තව මගේ මේ account එකේ වැදගත් වෙද මහත්තුරු පරිණත වැදගත් අගය කළ යුතු වර්ණවත් කර යුතු වෙද මහත්තු 10-15 දෙනෙක් ඉන්නවා. මේවා බලනවා ඒගොල්ලෝ. පැහැදිලිද? නිකන් අර යාළුවෝ 100ක් 150ක් ඉන්නේ account වලින් ඇවිල්ලා බොරුවට මැසේජ් දාලා බොරු දේවල් කරන්න එපා. මම දැක්කා මේ මොකද්ද අජිත් තීපන් කියලා කෙනෙක්. අනේ යාළුවෝ ගොඩක් නෑ ඒකේ. එයා වැඩි කමෙන්ට් එකක් දාලා මට කෝල් එකකුත් තරම් කියනවා මං එයාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේව හිර කරාලු. මහත්තයෝ මං දෙයියොත් එක්ක හැප්පෙන්න යන්නේ නෑ. මං දෙයියෝ දැකලා නෑ. මං කරන්නේ බහිරව දේවාලයක්. මම රකින්නේ බහිරව කුලේ. පැහැදිලිද? ඉතින් මං යක්ෂයොත් එක්ක ඉන්න කෙනෙක්. යක්ෂයන්ට ආවඩන කෙනෙක්. යක්ෂයන් හරහා අවසර පත්‍ර අරගෙන වැඩ කරන කෙනෙක්. ඉතින් ඒ හින්දා ඒ ගැන පොඩ්ඩක් අවධානයකට ගන්න ඕන. හරිද? හිතට හරි අමාරුයි එහෙම වැරදි කමෙන්ට් එනකොට. සර්ප වචනෙන් කතා කරනකොට මං කැමති නෑ. පැහැදිලිද? එහෙම කරන්න අවශ්‍ය නෑ. දැන් මේ වෙන channel වල පෙන්නන්නේ අර වෙදාට අහු වුණා මෙච්චරක් ගත්තා මෙහෙමයි කියලානේ. දැන් මේ මම කතා කරන්නේ කරපු ඒවත් කියලා. තේරුණාද? අඳුම් 5000ක් බැලුවනේ මම. හරිද? විශේෂයෙන් කියනවා දැන් මම උදා වෙන දවස සෙන්සුරාදා දවසක්. ඒ දවස් ඉඳලා මං ආයි ලියාපදිංචිය පටන් ගන්නවා. මංගාවට දුර පළාත් වල ඉඳන් බොරුවට විදන් කරන් ඉන්න එපා මහත්තයා. කාලෝරා තුනට ගරු කරන්න. උදේ 9:12 දවල් 1:24 හවස 6. අඳුන් 3යි දවසට බලන්න. දුරකථනයෙන් ඒ කාලෝරා වෙන් කරගන්න.
ඕගොල්ලෝ වත්තේ ඉන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ ආහන භූමිය ඕගලන් වටා පිටාව ගැන ඕගලන්ට දැනුමක් තියෙන්න ඕන. මොකද මම මෙහෙම අහගෙන ඕගලන්ගේ භූමියේ දිගපළල කොච්චරද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන. පැහැදිලිද? ඕගොල්ලෝ අහන්නේ මොකක් ගැනද? ඒ කියන භූමියක බාහිර ගමනාන්තයක් තියෙනවද? බාහිර රකින්න වස්තුවක් තියෙනවද? නිශකවම දැනගන්න ඕන. නිකම් මනසින් වැඩ කරන්නේ නැහැ මම. උදා වෙන දවසේ ඉඳන් අඳුම් බලන්න පටන් ගන්නවා. බලමු. තව ඉතින් අපි ඔය කරපු වැඩ රාජකාරී වල වීඩියෝ ටිකකුත් ඉස්සරහට එයි. මොකද ලයිසන් නරන් නිදන් හාරන විද මහත්තයන් මම අරන් පෙන්නුවනේ. නේද? මම ගන්න ලයිසන් එකට ගල් තියෙනවා නම් අයින් කරන්න ඕන නම් භූ විද්‍යාපතල් ආර්යයන්සෙනුත් අවසර ආරම්භ දෙන්න පුළුවන් හිල්ටිය කරත් එක්ක. නීති අනුකූලව. පැහැදිලි නේද? අපි වැඩ කරන්නේ එහෙමයි. හරිද? ඒක අපිත් එක්ක වැඩ කරනකොට මිනිස්සු අපෙන් වරදක් කරනවා නම් ඒක පෙන්වා දුන්නට කමක් නැහැ ෆේක් account එකකින් නැතුව. පැහැදිලිද? ඉබින්න තියෙන අත හපාකන જાතියක් නේ මහත්තයා. ඈ දැන් අර පුළුවන් තරම් අර අපේ කාලේ ශ්‍රීමත් මදන මෝදකයේ කියපු එක විෂාදයේ නොහුගුණය වැනි ස්නායු රෝග සඳහා 4න් එකක් කිරිවිදුරුවක් එක්ක බීපු මිනිස්සු ඉක්මනට කේන්ති යන මිනිස්සු පැහැදිලි නිවන්න පාවිච්චි කරපුවානේ. ඒතර අපි මේ ත්‍රිලෝක විජයපත්‍ර ගැන කියන මහාචාර්යතුමත් කම්පැනි ප්‍රොමෝට් කරනවා 7-5 කර වැඩක් නැති බඩු. පැහැදිලි නේද? එහෙම කරොත් අපේ ගොවිතැනට වෙච්ච දේ තමයි වෙන්නේ. හරිද? අපේ තිබ්බනම් හෙළ ගොවිතැනක් ඒකට වෙච්ච දේ තමයි මහත්තයා ඔයා ඕන් නැති කම්පැනි ප්‍රොමෝට් කරාම වෙන්නේ. මොකද 150ක් ත්‍රිලෝක විජයපත්‍ර තියන්න මේ ලංකාවේ වවන්න දෙනවද? දුන්නද? ගස් පිටින් ගිනි තියනව නේද? එහෙම තියෙද්දි කොහොමද මේ වගේ ප්‍රොඩක්ට් එකක් හදන්නේ? ಜಾති කීයක් තියනවද? හොර ලයිසන් නේද? බෙහෙත් බඩු කඩේ මිනිස්සයත්. ඔය අපේ ඉංග්‍රීසි ෆාමසි වල තියෙන වගේ සහතිකයක් ගන්න ඕන. අන්ත්‍රාදායක ඖෂධ. අන්ත්‍රාදායක මත්ද්‍රව්‍ය නෙවෙයි අන්ත්‍රාදායක ඖෂධ. වාජීකරණ කියන්නේ කුණුහරුපයක් නෙමෙයි බං. ඒ ගැන පොඩ්ඩක් දැනගනින්න ඉස්සෙල්ලා. ඉතින් අපේ සර්විනුත් ඉල්ලනවා මේක ජනගත කරන්න ෆයිට් කරන්න අපිත් ඉන්නවා. මොකද මේක මේ මත්ද්‍රව්‍යයක් කරගත්තේ රාජසිංහ යුගයේ. එදා රාජසිංහ ගංජා ගහපු උන් පිළිගත්තා නම් ගංජා වලට විරුද්ධ වෙන නීතිය හෙලා දැක්කා නම් රාජසිංහ යුගයක් තිබුණා මේකේ එහෙනම්. පැහැදිලිනේ? සුද්දගේ ආයුධ බංකර් රිස්සුවේ ගංජා ගහපු උන්. කසිප්පු තිබුණේ නැහැ. ඒ වගේ නාවේ සුද්දා ඔක්කොම. කිතුල් රා තමයි තිබුණේ. ඉතින් මේ ගංජා ගහපු උන් තමයි ඒව කරේ. මතක තියාගන්න ඒව අද සලකුණු වශයෙන් තියෙනවා. උඹලා ගිහිල්ලා කෝණේශ්වරන් දේවාලයට බැලුවොත් නටබුන් අදටත් තියෙනවා. පැහැදිලිද? ඒ සිංහලයා. ඉතින් මම ඒ පැත්ත කතා කරනවා මේක මත්ද්‍රව්‍යයක් කරන්න එපා. මේක ඇත්තටම කියනවා නම් ජනසතු කරන්න ඕන ඖෂධයක් වගේ. මහත්වයම එක දෙයක් කියන්නේ. පොලිසියේ මහතුරුගොල්ලෝ ඔක්කොන්ටම කියන්න. මෙන්න මේක පොඩ්ඩක් අහගන්න. ඕගොල්ලෝ දහසක් ප්‍රශ්න එක්ක තමයි ඕගොල්ලෝ ඔය රාජකාරී කරන්නේ. පොලිසිය මහත්තයා ඉඳලා පොලිස්පතිතුමා දක්වා. හරිද? තමන්ගේ පුද්ගලික ප්‍රශ්න තරහකාරයන්ගේ ප්‍රශ්නවත් එක්ක ඕගොල්ලෝ රාජකාරී කරනකොට ඕගොල්ලන්ගේ තොලුවට එන ප්‍රශ්නත් එක්ක බලමු ගොඩක් වේගවත්. අන්න එහෙම තියෙන කට්ටිය 4න් එකක් කෝපි එකක් එක්ක තේ එකක් එක්ක කිරි වීදුරුවක් එක්ක පානය කරන්නේ. දවසේම ඕන් තරම් මානසික ශක්තිය අල්ලගෙන ඉන්න පුළුවන්. හීන වෙන්නේ නැහැ. මානසික ශක්තිය හීන වෙන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. හොඳට හිතන්න පුළුවන්. දෙයක් ගලපලා ලියන්න හොඳට පුළුවන්. පෑනට කියාපු දේ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන. හැබැයි ඉතින් මොකද මේ මිනිස්සු මේ ඕක මේ අන්ත්‍රාදායක කරාට ඕකෙන් වැඩගත් මිනිස්සු ඕන්තරම් ඉන්නවා. පැහැදිලි නේද? ආනන්දේ කියන්නේ වෙන එකක්. කාරයෙක් කියන්නේ වෙන එකක්. අන්න ඒ ගැන පොඩ්ඩක් කියලා දෙනවා. හැබැයි මේ මත්ද්‍රව්‍ය නිවාරණ මේ කාලයක් ආපු එක ඇත්තටම හොඳයි. සොම්බියෝ ඕනේ නැහැ අපිට. අරක්කු බීලා මිනිමරා ගන්න උන් ඕනේ නැහැ අපිට. ටැබ්ලට් ඕනේ නැහැ අපිට. පැහැදිලිද? මෙන්න මේ දේ විතරක් ජනගත කරනවා නම් ගංජා පත්තු කරන්න නෙවෙයි. ගංජා කෑමට ගන්න පුළුවන්. තෙල් බෙහෙත් වලට ගන්න පුළුවන්. සියලුම දේවල්ට කරනවා. ඔය ගුලි කියලා ආවේ පස්සේ. පැහැදිලිද?
ඉස්සතුමි ශ්‍රීමත් මදන මෝදකය. එහෙම ආවට කියක් දෙන්නෙත් නෑ පහේ ටොපිය. ඒ කාලේ. ඔය දැන් ආපු යුගයේ වෙනස තමයි ගුලි කියලා ගිහිල්ලා එක එක දේවල් වාජී කරන පැත්තට ගිහිල්ලා තියෙන්නේ ප්‍රොමෝට් කරන්න. නමුත් ඔකෙන් කරන්න පුළුවන් දේ ගැන මිනිස්සු දන්නේ නෑ. හරි. හෙට ඉඳන් මම අඳුම් බලනවා. කතා කරන්න, කාල හොරාව වෙන් කරගන්න. මහත් එක්ක ඒ භූමිය ගැන නිර්ණයකට යන්න. තීනවද නැද්ද? කීවාලු තීනවාලු අරෙන් කිව්වා මෙහෙන් කිව්වා හිණින් කිව්වා මං ඒව ගණන් ගන්නෙ නෑ. මම Tamanලාගේ භූමිය හොයාගෙන ගිහිල්ලා භූමියේ ගමනක් තියනවද කියලා කියන්න පුළුවන් වෙදෙක්. ආතාල පාතාල අඳුම් පත්තු කරනවා. මේ තියෙන්නේ මගේ සංකපයතුම පත්බතුම නම දින ආතාල පාතාල නම දින බහිර වරණ. පැහැදිලිනේ? අද ගස් කොළන් ටිකක් මම මගේ වීඩියෝ වලින් පෙන්නලා තිනවා ඔක්කොම බෙහෙත් ගස්. ඉතින් මගේ විමානේ මම හදනවා. එතකොට මම අර කියපු කාරණා ටික ගැන පොඩ්ඩක් මතක තියාගන්න. මගෙන් නිදන් කාර්යයක් කරගෙන මාව මගහැරලා ඉන්න කට්ටියක්. මගෙන් උත්තම යන්ත්‍ර බලඳගෙන වෙන්න ඕන වතාවත් නොකර ඉන්න කට්ටියත් ප්‍රවේශම් වෙයල්ලා. මම දේවාරූඩෙන් වැඩ කරන්නේ නැහැ. මං දෙයියන්ගෙන් ඉල්ලන්නේ නැහැ. මං බහිරවයන්ගෙන් ඉල්ලන එකෙක්. යක්ෂයන්ට බය එකෙක්. යක්ෂයෝ අදහන කෙනෙක්. එහෙමයි මම වැඩ රාජකාරී කරන්නේ. එතකොට තව පොඩි ඉල්ලීමකුත් තියෙනවා කරන්න. මෙන්න මෙහෙම දෙයක්. දැන් හරක් කටා. එතකොට හේල් බද්දර පත්මේ උසාවියකට ගේනකොට කොච්චර වේදන් නැද්ද මහත්තයා? ඔය ඔක්කොන්ටම පඩි ගෙවන්නේ දැන් මමත් මේක ලියාපදිංචි කරාම එතනින්ද වෙනවා ඒක. දේවාල ලියාපදිංචි වෙනවා. මේ මමත් රජේ බදු ගෙවනවා. පැහැදිලිනේ? ඕගොල්ලෝ අර කියන මේ පාර්ලිමේන්තුවේ අනුමත කරන දේවල් වලට අපිත් පොඩි හරි මුදලක් අපි දීලා තියෙනවනේ. නේද? ඉතින් දැන් මේ වැව් සුද්ධ කරලා අලියට පරිසරය හදලා හොඳ වැඩ මහත්තයෝ. හොඳ වැඩ. හැබැයි තව මාස 4-5ක් යනකොට ඕවා ආයි හැදෙනවා මහත්තයා. අපේ ඉන්න බන්ධනාගාරයක් මේ මරණ දඬුවමම නෙවෙයි. මරන්න ඕනේ නෑ. හිර කරලා ඉන්නවා කියන එකේ තේරුම දෙන්න ඕන. 3 වේල කාලා ඉන්නේ උන්ට. අපේ ඔය බන්ධනාගාර වලට සේවකයෝ නැත්තම් බඳව ගන්න ඕන. මේ පොඩි කට්ටියක් හින්දා රටක් විනාශ කරන කට්ටියක් ඕක ඇතුළේ ඉන්නවා. බොරුවට ඉන්න මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඉතින් සීඹල ගෙනාවේ නැද්ද කියලා අහන්න එපා. බබාලා නෙවෙයි. පැහැදිලිද? පුරුත්තු ලේඛකයෙක්ට වැටෙන්නේ වැරදි තිබුණොත්. පෙර වැරදි හොඳ නැත්තම් ඉතින් තේරුමක් නැහැ. ඉතින් එහෙම අපිට වැඩක් ගන්න පුළුවන්. අන්න ඒ ගැන පොඩ්ඩක් අවධානයක් ගන්න කියලා මම අපේ ගරු ආණ්ඩුවෙන් ඉල්ලනවා. පැහැදිලි නේද? ඉතින් මේ යන විදිහ දැක්කම දරුවෝ හංගන්නේ ඉතින්දී. මටත් ඉන්නවා පිරිමි දරුවෝ 5ක 2 කෙල්ලක්. මහා තාත්තා කෙනෙක්. මම කැමති නෑ මගේ දරුවෝ ඒ වලට ඇබ්බැහි වෙනවට. හැබැයි මත්ද්‍රව්‍ය වලට. පැහැදිලි නේද? මහත්යෝ සොම්බියෝ ඕන්නේ නෑ අපිට. කුඩුකාරයෝ ඕන්නේ නෑ අපිට. බේබද්දෝ ඕන්නේ නෑ අපිට. පැහැදිලිද? අවදියෙන් වැඩ කරන්න පුළුවන් කොට්ටාසයක් අපිට ඕනේ. අවධානයද ඕනේ කියලා අහන්නේ බලා. අවධානය ගන්න තමයි පුතේ එවැනි බෙහෙත් පාවිච්චි කරන්නේ. ඒක ලෙඩක් කියලා හිතපල්ලා. බලට අවධානය අඩුයි. බලා එවැනි දෙයක් බෙහෙතක් ඖෂධයක් විදිහට ගත්තම බලට අවධානය වැඩි. පැහැදිලි නේද? ඔන්න ඕකයි ඔතන තියෙන්නේ. ආහාර රුචිය වුණත් එතකොට ඔය මේ දැන් ඔය මම දැක්කා තැඹිලි ගෙඩි ගේස් එක. අයියෝ ලැජ්ජයි නේද? පුද්ගලික දේවල් වලට මේ යන්ත්‍ර මන්ත්‍ර පැත්ත තෝරගන්න එපා. ඒ ආපු විද මහත්තයා මගේ ඉස්සරහට ආවොත් මං ඇත්තටම ඕකට ආයි ජීවිතේට වැඩක් කරන්න බැරි කරනවා. මොකද අපිත් ওই වෙද කර්ම කරලා තිනවා. ගම් වශයෙන් කියන්න පුළුවන්. අපිත් කරලා තිනවා. හරිද? යකෝ සරුභාවය සහ වඳභාවය මද සරුභාවය උදත් හොයාගන්න බැරි වෙද මහත්තුරු ගොන් හරක් ආතල් ගන්න එපල්ලා බං. මන්ත්‍ර ශක්තිය දුන්නේ නෑ බං කිරි උතුරන්න. පැහැදිලිද? එහෙම දුන්නේ නෑ. බලව ඔය කරන්නේ සෙප්පඩ විද්‍යාව. එහෙම වුණාම ලෝකයක් දකිනවා. ලැජ්ජ වෙනවා බං. හරි මිනිස්සෙක්ට ඉස්සරහට ඇවිල්ලා කරන්නත් බෑ. මම දැක්ක ෆෝන් වල ලොක්කර ඉන්න කතා කරනවා. ගොම් පාට රංගපාන්න එපල්ලා බං. මන්ත්‍ර ශක්තිය දුන්නේ නෑ ඕව කරන්න. යකුන් ගෙන්වා යකුන් බැඳ වැඩගත් මිනිස්සු හිටියා. ඔය වගේ සෙප්පඩ විද්‍යාව කරන්න හිටියේ නෑ. පැහැදිලිද? බොලාර ටීවී වල දැකලා තියෙන හරක් කොරුම්ම දනගස්සපු හැටි. ස්ත්‍රී දූෂකයන්ට පනිෂ්මන්ට් දීපු හැටි. අන්න ඒවට තමයි මන්ත්‍ර ශක්තිය තිබුණේ. නැත්නම් ඔය උඹලා බලාපොරොත්තු වෙන මැජික් නෙවෙයි. පැහැදිලිද?
අන්න ඒවා හඳුනා ගනින්න මේ වගේ පේජ් කරන එවුන් බලකට වක්කීමක් තියෙනවා. තේරෙනවද? මු මොකාද කියලා හොයලා බලලා තමයි අප්‍රූවල් කරන්න ඕනේ. නැත්නම් ඔක ජනසතු වුණාට පස්සේ අයියෝ අපේ ලංකාවේ ආත්මගෞරවය ඉවරයිනේ බං. ඈ පැහැදිලිද? දැන් අර කිරි ප්‍රශ්නේ ඇත්තටම කියනවා නම් මේ පුද්ගලික ප්‍රශ්නයක්. පැහැදිලි? මේ මුස්ලිම් ඈ අන්න ඒකයි මම කියන්නේ. අපේ දහම කන්න එපා. හරිද? මිත්‍යා දෘෂ්ටිකේවුන් පැත්ත කරලා හිටපල්ලා. වැඩ කරනේවුන් කරන හොරු ඉන්නෝ නම් උන්ට දඬුවම් දුන්නට අපි මුකුත් කියන්නේ නැහැ. හැබැයි කොට්ටෝරුවෙක් වෙන්න එපා. හරි තැනට වැදුනම බඩු බනිස් වෙනවා මහත්තයෝ. ඒක තමයි ඇත්ත. පැහැදිලි නේද? මං කොහෙවත් නිදන් හාරන්න ගිහිල්ලා නැහැ. මම නිදන් හොරෙක් තමයි. හරි? මම ලයිසන් අරගෙනයි උඹලට නිදන් හාරන්න කියලා දෙන්නේ. හරිද? මැජික් දෙන්න බෑ. බහිරෝග විදියට තමයි උඹලව යොමු කරේ. සතා හඳුනගන්න එපා බං දඩේ මේ යන්න. මං එහෙම කියලා තියෙනවනේ උඹට. වැදගත් වෙද මහත්තුරු මං දැක්ක මට කමෙන්ට් දාලා තියෙනවා. අනෙක් වාරයක් පින් ලොකුද පොඩිද වැඩක් නැහැ. අපි මේ ශාස්ත්‍රය ඉස්සරහට ගෙනියන්න ඕන. මේකේ ඉස්සරහට වැඩකාරයෝ නැතුවම යනවා. මොකද අර ඉලෙක්ට්‍රික් අලි ගේන්න හදන්නේ. පැහැදිලි නේද? අලියාගෙන් සංකේතات ඉතින් මොකද්ද කියලාවත් උන් දන්නේ නැහැ. මේ ගමේ මිනිස්සු මගේ වීඩියෝ බලනවා. දැන් මේ වෙනකොට මගේ මේ ගේ අවට දේවල් 4ක් විතර වගේ අලි කඩලා තියෙනවා. එද මහත්තයාගේ වත්තට අලි වැටක් නැහැ. එද මහත්තයා බහිරව වඳින කෙනෙක්. බහිරව විශ්වාස කරන කෙනෙක්. ඉතින් අපිට නම් තාම කරදරයක් වෙලා නැහැ. ඒකයි මම කියන්නේ ඒ වගේ දුර බැහැර ප්‍රදේශයක මං ඉන්නේ හින්දා කියන්නේ උඹලට අඳුනක් බලන්න අවශ්‍ය නම් කතා කරලා කාලහොරාවක් වෙන් කරපල්ලා උඹලා මුදල් WhatsApp කරා යොමු කරනකොට බැංකු චිට් එක යොමු කරනකොට ඒ කාලහොරාව වෙන කෙනෙක් අරගෙන නම් ඊළඟ දවසේ කාලහොරාවක් තමයි උඹලට වෙන් කරගන්නේ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා කාලහොරාවට කරු කරලා යනවා නම් හඳුනා නොගත් දේවල් හඳුනා ගන්න පුළුවන්. බහිරව ගමනාන්තේ. එහෙම නැතුව මලගිය අත්තුත් එක ජිල් ගහන්න යන්නේ නෑ මම. පැහැදිලි නේ? මලගිය අත්තුත් එක ජිල් ගහන්න ගිහිල්ලා වැඩක් නෑ. යක්ෂයන්ට බයයි දෙවියෝ දැකලා නෑ. පැහැදිලිනේ? මං කරන්නේ බහිරව දේවාලයක්. ඉතින් මාත් එක්ක වැඩ දාන්න එන්න එපා. මොකද මේ ලීලන යක්කුත් අපි දැකලා තියෙනවා. පැහැදිලිනේ? ලීලන යක්කු ගෙන්න ගන්නත් දන්නවා. හරිද? ඉතින් ඒ නිසා බොරුවට ගැටුම් ඇති කරගන්න නැතුව බොරු වැඩිකමෙන් දාන්න නැතුව ජෙනුවින් වෙයල්ලා නම්බරයක් දීලා තියෙනවානේ කතා කරන්න. ඕන කෙනෙක්ට බය නැතුව. ඈ ඔය 30000ක් විතර තියෙන views තියෙන එකක පුතේ කමිටුත් 60ක් 70ක් තියෙන එකක දෙන්නෙක් උඩ පයින්නවා. ඉතින් උඹලා ෆේක් කියලා අපි අඳුර ගන්නවනේ බං. පැහැදිලි? බුරු ආතල් ගන්න එපා. මං නම් දේවාලයකට ගියා මං එතනින් මෙහෙම කරා. ඒක හරි පරණයි. අලුත් එකක් හොයාගනින්න. ජීවත් වෙන්න ඕනේ. පැහැදිලිනේ? මම බෝ සෙල්ලම දාන්න එපා. හරිද? උඹලා කරන සෙල්ලම අපිත් කරනවා. හරිද? හැබැයි අපි දෙවියන්ට ආවඩන්නේ නැහැ. මොකද අපි කරන්නේ මං කරන්නේ බහිරව දේවාලයක්. ඉතින් මට බහිරව දේහාමුදුරු දෙයියෝ තමයි ආතාලාදිවිදි පාතාලාදිවිදි කියන්නේ. මහා ශිව කුලේ එක තාක්ෂණයක් තමයි මේ බහිරව කුලේ කියන්නේ. මේකේ අඩුයි. උඹලාගේ Facebook වල බහිරව කාර්ය කරන බහිරව දේවාල කියලා දාන් තියෙන මාත් එක තව එක්කෙනෙක් විතරයි මම දැක්කේ. අනිත් ඔක්කොම දේවත්වයෙන් වැඩ කරන කට්ටිය. ඈ මලගිය ඇත්තොත් එක්ක වැඩ කරන්න අපි දන්නවා. වෙල්ල මිදිකල පැත්තෙන් තියන්න දන්නවා. හරිද? ගොඩක් කතා කරා. හෙට ඉඳන් කතා කරන්න. ආයෙ මම අඳුම් බලන්න පටන් ගන්නවා. හරියට වැඩක් කරන්න, නිවැරදිව කරන්න. පිස්සොත් එක්ක නම් ජිල් ගහන්නේ නැහැ. මනසින් ඉවත් වෙලා බුද්ධියෙන් වැඩ කරන්න පුළුවන් වුන් කතා කරපන්. පැහැදිලි නේ? හරි. හැම කෙනාටම මහා රාවණ දේහාමුදුරන්ගේ පිට අරස්සාල වෙන්න. Oh